ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ උඩ පහළ යනකොට මම දැක්කා මෙන්න මේ පෝස්ට් එක. මේ තියෙන්නේ 2008 ඉටාලියන් රෙඩ් කලර් බුගාටි වේරෝන් එක. මේ කාර් එක මට පොඩ්ඩක් ස්පෙෂල් කාර් එකක්. එහෙම වෙන්න හේතුව තමයි මේ කාර් එකේ ප්‍රීවියස් ඕනර් වෙන කවුරුත් නෙමෙයි ඔටෝමොටිව් YouTube වර්ල්ඩ් එකේ ලෙජන්ඩ් කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. ඒ තමයි හියුස්ටන් ක්‍රෝස්ටර්. ඉතින් මේ බුගාටි එක ස්පෙෂල් වෙන්න හේතුව මොකක්ද? එකක් මේ කාර් එක හෙනම ක්ලීන් කාර් එකක්. ඒක සෑහෙන ලස්සන ඉටාලියන් රෙඩ් කලර් එක්ස්ටීරියර් තියෙන. ඊට පස්සේ බ්ලැක් ඩීටේල්ස් එක්ස්ටීරියර් එකේ. බ්ලැක් වීල්ස්, බ්ලැක් ග්‍රිල් එක, රෙඩ් ඇන්ඩ් බ්ලැක් කියන්නේ නයිස් කම්බිනේෂන් එකක් මෙන්න මේ කාර් එකට. ඉතින් මේක ස්ටොක් බුගාටි වේරෝන් එකක් නෙමෙයි. මේක මොඩිෆයිඩ් බට් ලස්සනට පිළිවෙලට මොඩිෆයි කරපු කාර් එකක්. මේකේ ආෆ්ටර් මාකට් එක්සෝස් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම ඉන්ටීරියර් එක ආයේ රීට්‍රිම් කරලා තියෙනවා ආෆ්ටර් මාකට්. ඒ වගේම ආෆ්ටර් මාකට් වීල්ස්. මේක සෑහෙන ලස්සන බිල්ඩ් එකක්. මේ කාර් එක ස්පෙෂල් වෙන්න තව හේතුවක් තමයි මේ කාර් එක 2019-20 කියන අවුරුදු වල හියුස්ටන්ගේ YouTube channel එකේ අපිට දැක ගන්න හම්බුණා. 2019-20 කියන ඊරියාවේ අපිට හයිපර්කාර් කන්ටෙන්ට්ස් YouTube එකේ දැක ගන්න හම්බුනේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඉතින් ඒ සීමිත කන්ටෙන්ට් වල ප්‍රධාන තැනක් ගත්ත පුද්ගලයෙක් තමයි හියුස්ටන්. හයිපර්කාර් එකක මොඩිෆිකේෂන් මුලින්ම මම දැක්කේ මම පර්සනලි දැක්කේ හියුස්ටන්ගේ YouTube channel එකේ. මේ කාර් එක ඊට කලින් තිබ්බයාගේ වේරෝන් එක මේව මොඩිෆයි කරපු වීඩියෝස් අපිට YouTube එකේ දැක ගන්න හම්බුණා හියුස්ටන්ගේ channel එකේ. ඉතින් මේක මට සෑහෙන ස්පෙෂල් කාර් එකක්. මොකද ඒ කාලේ අපිට හයිපර්කාර් කන්ටෙන්ට් YouTube එකේ දැක ගන්න සෑහෙන අමාරුයි. ඉතින් YouTube එකේ හයිපර්කාර් කන්ටෙන්ට් බලපු එක ප්‍රධාන මේන් channel එකක් තමයි හියුස්ටන්ගේ channel එක. ඉතින් අද ඒ කාර් එක අද කියන්නේ දැනට සතියකට විතර කලින් ඒ කාර් එක ඩුවෝ රෙජිස්ට්‍රි ඔක්ෂන් එකේ සෙල් වෙලා තියෙනවා $1.3 million වලට වගේ. ඒ වෙද්දී වාර්තාවල තියෙන විදිහට 12,000 miles කාර් එකේ තිබිලා තියෙනවා. ඉතින් මේ පෝස්ට් එක දැක්කම සෑහෙන අතීතයකට ගියා. ඉතින් කාර් එක අලුත් උන්ට විශ් කරන ගමන් ආදර මං ගිහින් එන්න. මම චතුර තේෂා.